ඉතින් කොහොමද? ඉතින් ඔයා මේ වෙනකොටත් දන්නවා ඇති Infinix බ්‍රෑන්ඩ් එක ශ්‍රී ලංකාවේ ඔෆිෂියලි ලොන්ච් වුණා. ඉතින් Infinix ලගේ බජට්ම ස්මාර්ට්ෆෝන් සීරීස් එක තමයි Infinix Smart සීරීස් එක. ඉතින් අද අපි වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ Infinix Smart 7 HD මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එක ගැන. ඉතින් මුලින්ම අපිට Infinix Smart 7 HD device එකේ box එක මේ විදිහට බලා ගන්න පුළුවන්. box එකේ front side එකට බෙන්න Smart 7 HD කියලා තියෙනවා. ඒ වගේම box එකේ side දෙකේම Smart 7 HD කියලා තියෙනවා. ඒ වගේම box එකේ උඩින්ම Infinix කියලා තියෙනවා. box එකේ back එකට වෙන්න specifications තියෙනවා. බලා ගන්න පුළුවන් වෙනවා. box එක open කරනවත් එක්කම අපිට wow Infinix Smart 7 HD ස්මාර්ට්ෆෝන් එක තියෙනවා බලා ගන්න පුළුවන්. ඒ වගේම box එකෙන් ෆෝන් එක එළියට ගත්ත පසුව ප්‍රියම්බ වෙන බෑක් කවර් එකක් තියෙනවා. ඒ වගේම ඉයර්ෆෝන් එක, charging adapter එක, micro USB data cable එක සහ SIM removal tool එකක් තියෙනවා. ඔයාට බලා ගන්න පුළුවන්. wow! ඉතින් Infinix Smart 7 HD ස්මාර්ට්ෆෝන් එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම දෙපැත්තේ bezels ටිකක් අඩු කරලා තියෙනවා. ඒ වගේම අඟල් 6.6ක IPS LCD display එකක් තියෙනවා. back එක ප්ලාස්ටික්, frame එක ප්ලාස්ටික් මැටීරියල් එකකින් නැවිත් තියෙනවා. ඒ වගේම Infinix brand එක මේ වෙනකොට ශ්‍රී ලංකාවේ නිල වශයෙන් ඉන්නවා. ඒ වගේම හොඳ සර්විස් එකක් අපිට බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ෆෝන් එකේ උඩට වෙන ඉයර්පීස් එක, ඒ වගේම සෙල්ෆි කැමරා එක, දකුණු පැත්තේ සයිඩ් එකට වෙන්න පවර් බටන් එක සහ වොලියුම් අප් ඩවුන් බටන් එක, වම් පැත්තේ සයිඩ් එකට වෙන්න SIM tray එකක් තියෙනවා. ෆෝන් එකේ පහළ මයික්‍රෝ USB charging සහ data transfer port එකක් තියෙනවා. 3.5mm headphone port එකක් තියෙනවා. main speaker එකක් තියෙනවා. main microphone එකක් තියෙනවා. ඒ වගේම Infinix Smart 7 HD මේ ෆෝන් එකට ඔයාට nano SIM දෙකක් එක්ක micro SD card එකක් දාන්න පුළුවන් විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. Infinix Smart 7 HD මේ ස්මාර්ට්ෆෝන් එකට 6.6 inch IPS LCD display එකක්, ඒ වගේම display resolution එක 821x12 HD වශයෙන් 500 nits brightness level එකක් තියෙනවා. aspect ratio එක 20.9, pixel density එක 267 ppi විදිහට තියෙනවා. back එකේ fingerprint scan එක තියෙනවා. ඒ වගේම 5 megapixel f2.0 selfie camera එකත් එක්කම front LED flash light එකක් තියෙනවා. main camera setup එක ගැන කතා කළොත් dual camera setup එකක් ඇවිත් තියෙනවා. 8 megapixel main camera එක, 0.08 MP auxiliary lens එක සහ LED flash light දෙකක්. ඒ වගේම ෆෝන් එකේ digital zoom in 4x දක්වා බලා ගන්න පුළුවන්. ඒ වගේම වීඩියෝ රෙකෝඩින් පැත්ත ගැන කතා කළොත් resolution x920x1080 full HD 30 fps වීඩියෝ රෙකෝඩ් කරගන්න පුළුවන් අවස්ථාව තියෙනවා. ඉතින් මේ ෆෝන් එකේ ෆොටෝස් පැත්ත ගැන කතා කළොත් Infinix ලගේ portrait පහසුකම, main AI කැමරා එක, panorama mode එක, beauty mode එක සහ high dynamic range HDR පහසුකම, ඒ වගේම AI කැමරා mode එක තියෙන නිසා AI technology එක use කරලා හොඳ ෆොටෝස් ටිකක් capture කරගන්නත් අවස්ථාව ලැබිලා තියෙනවා. මිලිඇම්පියර් 5000ක බැටරි එකක් තියෙනවා. 10W charging technology එකක් සමග අපිට මේ විදිහට Infinix Smart 7 HD ස්මාර්ට්ෆෝන් එක බලා ගන්න පුළුවන්. octa-core processor එකක් සමග Unisoc XC9863A1 chipset එක, 2GB plus 2GB virtual 4GB RAM එක, 64GB internal storage එකක් මේ ස්මාර්ට්ෆෝන් එකට ඇවිත් තියෙනවා. micro SD card එක expandable කරගන්න පුළුවන් නිසා තවත් storage එක වැඩි කරගන්න පුළුවන්. dual sim standard by 4G LTE, sim 1 sim 2 මේ දෙකටම 4G LTE mode එක select කරගෙන ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම VoLTE voice enable LTE sim 1 sim 2 මේ දෙකටම enable කරගන්න පුළුවන් අවස්ථාව හම්බ වෙලා තියෙනවා.
ඉතින් ඔයා Wi-Fi හෝ මොබයිල් data on කරන අවස්ථාවේ network speed එක display වෙනවා බලාගන්න තියෙනවා. ඉතින් Android version එක Android 12 Go edition එක XO8 based on Android 2.0.0 ලෙස බලාගන්න පුළුවන්. ඉදිරියේදී Android version update කර ගැනීමේ හැකියාවක් තියෙනවා. Infinix Phone Master Security Platform එක ඇවිත් තියෙනවා. Storage එක optimize කරගන්න පුළුවන්. RAM cleaner, Flash cleaner, app cleaner, battery optimize සහ battery manage, device manage වගේ දේ ඇතුළත් කරලා තියෙනවා. ඒ නිසා මේ ස්මාර්ට්ෆෝන් එක හොඳ සිකුරිටි එකක් තියෙනවා. ෆාස්ට් වැඩ කරගන්නත් පුළුවන්. ඒත් එක්කම Infinix ලගේ සුපුරුදු සුපර් චාර්ජින් 10W ටෙක්නොලොජි එකක් ලබා දීලා තියෙනවා. ඔයාට බලා ගන්න පුළුවන්. ඒ වගේ මේ ෆෝන් එකේ සිකියුරිටි ගැන කතා කරොත් පින් එක, පැටර්න් එක, පාස්වර්ඩ් එක වගේම ෆින්ගර්ප්‍රින්ට් එක සහ ෆේස් අන්ලොක් පාසුකමත් ලබා දීලා තියෙනවා Smart 7 HD මේ ෆෝන් එකට. Infinix Smart Series එක වගේම Infinix ලගේ ඕනම ස්මාර්ට් ෆෝන් එක, ඒ වගේම මේ Infinix Smart 7 HD ෆෝන් එක ශ්‍රී ලංකාවේ තියෙන ඕනම ස්මාර්ට් ෆෝන් ෂොප් එකකින් වඩා මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ෆෝන් එක වම් පැත්තට වෙන්න නොටිෆිකේෂන් පැනල් එක, දකුණු පැත්තට වෙන්න කන්ට්‍රෝල් පැනල් එකක් දීලා තිනවා බලා ගන්න පුළුවන්. ඒ වගේම ෆ්ලෑෂ් ලයිට් එක ගැන කතා කළොත් මේන් ෆ්ලෑෂ් ලයිට් එක, ෆොන්ට් ෆ්ලෑෂ් ලයිට් එක සහ 360 ෆ්ලෑෂ් ලයිට් ටෙක්නොලොජි එකත් Infinix Smart 7 HD මේ ෆෝන් එකට ඇවිත් තියෙනවා. ඒ වගේම මේ ෆෝන් එකට ඇක්සලෝමීටර් එක, ප්‍රොක්සිමිටි සෙන්සර් එක, රියර් මවුන්ටඩ් ෆින්ගර්ප්‍රින්ට් සෙන්සර් එක ඇවිත් තියෙනවා බලා ගන්න පුළුවන්. මේ Infinix Smart 7 HD ෆෝන් එකේ අපිට හොඳ ෆීල් එකක් තියෙන, ඒ වගේම හොඳ ලුක් එකක් තියෙනවා. කලර් එක නම් green apple කලර් එක අපිට බලා ගන්න පුළුවන්. ඔයාට මේ දකින්න පුළුවන් වෙන්නේ Infinix Smart HD මේ ස්මාර්ට් ෆෝන් එකෙන් මන් ගත්ත ගේමින් එක්ස්පීරියන්ස් එක. ඉතින් ඒ වගේම මේ ස්මාර්ට් ෆෝන් එකේ මිල ගණන කොහොමද? ඒ වගේ දේවල් ඔයාලට තව වැඩි විස්තර දැනගන්න Infinix ලගේ ඔෆිෂියල් වෙබ්සයිට් එකේ මම ලින්ක් එක මම පහල ඩිස්ක්‍රිප්ෂන් දාලා දෙනවා. ඉතින් ඔයාලට ගිහින් බලන්න පුළුවන් මේ විස්තර ගැන. ඉතින් අද අපි වීඩියෝ එකකින් කතා කරේ Infinix Smart 7 HD මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එක ගැන. ඉතින් අද වීඩියෝ ගැන මොකද ඔයාලට හිතුනේ? පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයා මේ Infinix Smart 7 HD මේ ස්මාර්ට් ෆෝන් එක මිලදී අරගෙන තියෙනවනේ, එහෙම නැත්නම් ඔයාලට මිලදී ගන්න ID එකක් තියෙනවනම් අන්න ඒ දේවල් මතක දුවම කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න අමතක කරන්න එපා. ඉතින් ඒ වගේම ඉස්සරදින් සෝෂල් මීඩියා මාව ෆලෝ කරන්න, ලයික් කරන්න. ඉතින් ඔයා යන YouTube එකට එකකින් පැතුම් ප්‍රදීප් මම සර්ච් කරලා පැතුම් ප්‍රදීප් මම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම ඔයා යන්න Instagram එකට එකට ගිහින් පැතුම් ප්‍රදීප් 1 මාව ෆලෝ කරන්න. ඉතින් අපි තවත් දවසක අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙමු.